හිත උපදේශ 18 හුදකලාව වසන මිනිසා තම මතේම අනුගමනය කරයි. කවර වුවදෙසකට වුවද කිපෙයි. අනුවණයා යමක් තේරුම් ගැනීමට කැමැත්තක් නොදක්වයි. ඔහුගේ එකම කැමැත්ත තම පණ්ඩිතකම හුවා දැක්වීමයි. දුෂ්ටකම ඇති තැන නින්දාව ඇත. ගෞරවය නැති තැන ලැජ්ජාව ඇත. මිනිසාගේ කියමන් මහා සයුර මෙන් ගැඹුරුය. ගලා යන දොලක් වැනිය. නොසිදෙන උල්පතක් වැනිය. විනිශ්චයේදී දුදනන්ට වාසිය සැලසීමද සුදනන්ගෙන් යුක්තිය පැහැර ගැනීමද හරි නැත. මෝඩයාගේ කතාබහින් විවාද ඇතිවෙයි. ඔහුගේ කට නිසා ගුටි බැට ලබයි. අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ. ඔහුගේම වචන ඔහුටම උගුලක් වේ. කට කතා රසවත් අහරකි. එය ගිල ගැනීමට කවුරුත් කැමතිය. අලසයා හා නාස්තිකාරයා එක වල්ලේ පොල් වැනිය. සමඳුන්ගේ නාමය මහා බලකොටුවකි. දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති. පොහොසතා තම ධන සම්පත බලවත් නගරයක් වටා දුවන උස්කොටු පවුරක් ලෙස සිතයි. විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත. ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත. පිළිතුරු දීමට පෙර සවන් දෙන්න. නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත. මිනිසෙක් සිය ආත්ම ශක්තියෙන් ලෙඩදුක් උසුලයි. එය බිඳ වැටුණහොත් කවරෙකුට එය ඉසිලිය හැකිද? බුද්ධිමත් සිත දැනුම ලබා ගනී. නැනවතාගේ අවධානය ප්‍රඥාව දෙසටය. ඔබ දෙන ත්‍යාගය ඔබට අලුත් දොරවල් ඇරදෙයි. ප්‍රභූවරයන් වෙත යාමට අවස්ථාවද සලසයි. උසාවියේදී විත්තිය හරස් ප්‍රශ්න අසනතුරු පැමිණිල්ල සාධාරණයයි පෙනේ. පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකිය. බලවත් දෙගොල්ලන් අතර සාමය ඇති කළ හැකිය. සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනිය. සොහොයුරා සමග දබර කළොත් ඔහු ඔබට දොර වසනු ඇත. මිනිසෙකු පවසන දේ ගැන වගකීම ඔහුම දැරිය යුතුය. ඒ පිට ඔහුගේ ප්‍රගතිය රඳා ඇත. ජීවිතය හා මරණය ඔබේ වචන මත රඳා ඇත. ඒවායේ ප්‍රතිවිපාක ඔබේම වගකීමය. බිරිඳක සොයාගන්නා යහපතක් සොයාගනී. දෙවිඳුන්ගෙන් ලත් ප්‍රසාදයකි. දිලිදා නම් බැගෑපත්ව අයදී. ධනවතා නම් රළු පිළිතුරක් දෙයි. සමහර මිතුරෝ කලකට පමණය. සමහර මිතුරෝ සොහොයුරන්ටත් වඩා හිතවත්ය.